Monkey D. Luffy, Gold D. Roger, Marcel D. Teach, Rox D. Sebek. One Piece ස්ටෝරි එක තුළ තියෙන all time biggest mystery එකක් තමයි මේ Will of D කියන්නේ. අපි latest chapters වලින් දැනගත්තා මේ D clan එක. එහෙම නැත්නම් මේ D නම ඇතුලේ D තියෙන අය related වෙනවා ancient kingdom එකට කියලා. ඇත්තටම මොකක්ද මේ D අකුරෙන් අදහස් වෙන්නේ? One Piece release කරපු මුල් කාලේ SBS එකකින් fan කෙනෙක් ඕඩාගෙන අහනවා මොකක්ද මේ Luffyගේ middle name එකේ D අකුරේ meaning එක කියලා. එතනින් ඕඩා දුන්න උත්තරය තමයි ඒ ගැන deeply හිතන්න එපා. ඒක D අකුර විදිහට විතරක් දැනට හිතාගන්න secret එක ඉස්සරහට reveal කරනවා කියලා. ඒ වගේම SBS කියන එකේ තේරුම වල දන්නේ නැත්නම් SBS is stand for Shitsumon or Bushusuru. Shitsumon or Bushusuru කියන එක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරපුවාම අපිට එන මීනින් එක තමයි I am talking question. සාමාන්‍යයෙන් UN එකකට සමාන තේරුමක් තමයි. One Piece රිලීස් කරපු කාලේ ඉඳන්ම ෆෑන්ස් ළමයකට තියරි ගොඩක් හදාගෙන තියෙනවා. So අද මම වීඩියෝ එකෙන් ඒ තියරිස් වලින් සාමාන්‍ය විශ්වාස කරන්න පුළුවන් තියරිස් 4ක් evidence එක්ක තියෙන තියරිස් 4ක් ගෙනත් තියෙනවා. So පළවෙනි එක තමයි D4 Dreams. හැම D clan member කෙනෙක්ගෙම තියෙන intense passion එකක් තමයි මේ freedom හා dreams කියන්නේ. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මොකද කතාවේ main protagonist අපේ Monkey D Luffy ගේ dream එක තමයි king of the pirate වෙන එක. ඇයි ලුෆිට ඕනේ wealth එකවත් authority එකවත්. එයාගේ mind එකේ pirate කින් තමයි sea එකේ freeම කෙනා. සහ ලුෆිගේ GR5 awakening එකෙන් අපි දැනගත්ත එයා තමයි sun god Nika inherited by Joy Boy කියලා. ලුෆි එයා වෙනුවෙන් විතරක් නෙවෙයි අනිත් අය වෙනුවෙන් සටන් කරනවා. මොකද fishman buccaneers and giants ලට අනුව Nika he is the warrior who frees slaves and bring joys to everyone. අපි ඒක clearly දැක්ක මොකද ලුෆි අල්බස්ටා වලදී වානෝ වලදී කොච්චර දෙයක් කරාද කියලා. තවත් example එකක් තමයි Blackbeard කියන්නේ. ඔයාලට මතකද Blackbeard ලුෆිට ජයාක් එකේදී මොකක්ද කීවේ කියලා? Yeah, a man's dream will never die. Blackbeard කියන්නේ දශක ගණනාවක් තිස්සේ 7 alias ඉඳලා ගේමක් ගන්න evil character එක. Luffy and Blackbeard කියන්නේ සම්පූර්ණ වෙනස් චරිත දෙකක්. But dream කියන passion එක දෙන්නටම පොදුයි. ඒ දෙන්න විතරක් නෙමෙයි. Monkey D Garp admiral position එක refuse කරේ එයා Celestial Dragons වල ගැන ගොඩක් දේවල් දන්න නිසා. එයාලගේ සැබෑ ස්වරූපය ගැන දන්න නිසා. ඒ වගේම Monkey D Dragon එයා Celestial Dragon කෙනෙක් කියලා අපි දැනගත්තා. එයා මේ position එක අතෑරලා තාලා එයාගේ ඩ්‍රීම් එක ෆුල්ෆයි කරගන්න රෙවොලූෂන් ආමි එක ස්ටාර්ට් කරා. So D අකුරෙන් කියන්නේ ඩ්‍රීම් කියන එකද? Maybe. But ඕඩා එහෙම දෙයක් අවුරුදු 25ක් දුරට හංගන්නේ නැහැ නේද? අපි ඊළඟ එකට යමු. Fate to change the world. මම D clan member කෙනෙක්ගෙන් කෙටියෙන්ම කිව්වොත් යක්කු. මොකද D කොහෙද එතන විනාශයක්. Gold D Roger Pirate King උනා විතරක් නෙවෙයි. Roger Grand Line එක navigate කරලා Laugh Tale එකේදී ලෝක ඉතිහාසය ගැන ඇත්ත දැනගත්ත පළවෙනි කෙනා වෙනවා. ඒ වගේම Execution එකේදී Pirate Era එක ආරම්භ කරනවා of course. The One Piece is real කියලා. ඒ වගේම Enemies Lobby arc එකේදී Luffy Sogoginට order කරනවා government flag එකට shoot කරන්න කියලා. ඒකත් වෙන news එකක් වෙනවා. ඒ විතරක් නෙමෙයි Blackbeard Whitebeard මරලා උගේ powers අරගෙන empire කෙනෙක් වෙනවා. So මේ Will of D කියන්නේ fate to change the world නැත්තම් ලෝක බුදු යටිකුරු කරන්න පුළුවන් අයමද. Dwan මේක ටිකක් ප්‍රසිද්ධ තියරි එකක්. D stand for Dwans කියන එක. ඉස්සර මුලින් one shot කියලා start කරපු පස්සේ One Piece කියලා නම තියු මේ කතාවේ පළවෙනි chapter එක තමයි Romance Dwan කියන්නේ. Dwan කියන එක ඒ නමේම තියෙනවා. ඒ වගේම Luffyගේ attack වලින් especially GR5 attack වලින් එකක් තමයි මේ Dwan කියන්නේ. Way to change the world and මේ Dwan කියන එක පොඩ්ඩක් connect වෙනවා. මොකද Dwan කියන්නේ පෑන්ලට අනුව Joy Boy crew එක. Dwan Pirates. So enemies of the god චැප්ටර් 1805දී නෙරොනා ඉමෝම කියනවා D clan එක මීට අවුරුදු 800කට වඩා කාලයකට ඉඳන් world government එකත් එක්ක හතුරුයි කියලා. D clan එකේ Ancient Kingdom එකකින් මීට අවුරුදු 800කට කලින් Kingdom 20ක් මේ Ancient Kingdom එකත් එක්ක war එකක් start කරනවා. මේක වෙන්නේ Void Century එකේ. So මේ war එකේ winners-ලා වෙන්නේ ඒ 20 Kingdoms. ඒගොල්ලෝම gods-ලා වශයෙන් හඳුන්වනවා. පරාජිතයන් ඉතිහාසයෙන් මකලා දැම්මා. ඒ පරාජිතයන් ගොඩක් D clan එකේ අය. ඉතින් මේ bloodline එකෙන් හතගෙන මේ D clan එක world government එකට ලොකු threat එකක් වෙනවා. එක තැනක Don Quixote Rocinante කියනවා those who carry the D will once again bring a great storm කියලා. මේ තියරි එක ඇත්තටම සැලකිය යුතු තියරි එකක්. මොකද ඇයි ගවර්න්මන්ට් එක මෙච්චර මේ D කියන එක පස්සෙන් පන්නන්නේ? ඇයි මේ D එක තියෙන හැමෝම මකලා දාන්න උත්සාහ කරන්නේ කියන එක. So ඒ ගැන පොඩ්ඩක් එහෙම තියලා අපි ඊළඟ එකට යමු. Half Moon Theory.
චැප්ටර් 1138 ති එල්බාෆ් මේ හිස්ටරි of the world එක ගැන කවියක් එලි කරනවා. මේ කවියේ එක පේලියක තියෙනවා ඩික්ලෑන් එක මෙම්බර්ස්ලා අඩ සඳහි මිනිස්සු කියලා. I mean අඩ සඳහත් ඇත්තටම ඩියකුර වගේ තමයි. ඒ වගේම වන් පීස් එක හඳත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ලුනේරියන්ස් මින්ක්ස් වගේ රේසස් හඳත් එක්ක සම්බන්ධයි. මොකද ලුනේරියන් ලූනා කියන එක ස්පැනිෂ් වලින් කියන්නේ මූන් වල. ඒ වගේම මින්ක්ස්ලා එයාලගේ සෝලොන් ෆෝම් එකට ට්‍රාන්ස්ෆෝර්ම් වෙන්න අනිවාර්යයෙන්ම හඳ අවශ්‍ය වෙනවා. තවත් එක එවිඩන්ස් එකක් තමයි එනල්ගේ කවර් ස්ටෝරි. මේක ඇනිමේට් නොවුනත් කවර් ස්ටෝරි වල එනල් සහ හඳත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. සෝ මේ ඩික්ලෑන් එක ඇත්තටම හඳේ ජීවත් වෙලා වන් පීස් සර්ත් එකට ආවයද? මේ වගේ දේවල් වලින් කොටසක් හරියටම ඔප්පු වුණත් අපිට කියන්න බෑ මොකද්ද මේ විල් ඔෆ් ටී කියලා කියන්නේ කියලා. මම මේ අද ඔයාලට ගෙනාවේ තියෙන දේවල් වලින් බොහොම පොඩි එවිඩන්ස් ටිකක්. සෝ ඔයාලා මොකද්ද මේ විල් ඔෆ් ටී එක ගැන හිතන්නේ කියලා යටින් කමෙන්ට් එකක් දාන්න.